ඉතින් ඔන්න අදත් ඔයාලට වෙනද වගේම ගොඩක් වටින වීඩියෝ තරම් ගලලා තිනවා. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වෙනද වගේම ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න කියලා රික්වෙස්ට් කරනවා. ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ Android phone පාවිච්චි කරන කට්ටියට. මේ Android phone පාවිච්චි කරන කට්ටියට මම හිතනවා මේ ප්‍රශ්නේ එක්කෙනෙක් ඒ කියන්නේ එකපාරක් හරි ඇවිල්ලා ඇති කියලා. ඉතින් ඔයාලගේ ෆෝන් එක සාමාන්‍යයෙන් ෆෝන් එක මෙහෙම මොකක් හරි වැඩක් කර කර ඉද්දි එකපාරට ටච් වෙන්නේ නැතු වෙනවා. ඒ කියන්නේ මෙහෙම මොකක් ටච් කරාට ටච් වෙන්නේ නැහැ ඔයාලගේ ෆෝන් එක. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට සොලියුෂන් එක තමයි අරන් ඉන්නේ. මේක සමහර වෙලාවට ඔයාලා WhatsApp එකෙන් කෝල් එකක් ගන්නකොට ඔයාලගේ ෆෝන් එක කෝල් එක ඉවරනකොට ෆෝන් එක හිර වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක් ටච් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඩිස්ප්ලේ එක බ්ලැක් වෙලා තියෙනවා. ඒක උඩට මුකුත්ම කරගන්න විදියක් නැහැ නේ. මෙන්න මේ ප්‍රශ්නෙට සොලියුෂන් එක තමයි අද මම වීඩියෝ අරන් වෙලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් අපි පරණ ෆෝන් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් බැටරි ගවලා නැවතත් දාපුවම මේක ඉෂුව එක හරියනවා. නමුත් දැන් තියෙන අලුත් ෆෝන් වල බැටරි එක ගොඩක් සීල් කරලා තමයි එන්නේ. ඉතින් මේ සීල් කරලා ඉන්න ෆෝන් වල අපිට බැටරි ගවලා දාන්න විදිහක් නැහැනේ. නමුත් මේක හදා ගන්න පුළුවන් අපිට එක ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය තමයි මම අද ඔයාලට මේ වීඩියෝ හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔයාලට වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම ඔයාලට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා කොහොමද මේක හදාගත්තේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ටිකක් කතා නැතුව වීඩියෝ යන කලින් තව පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා විත් එක එකතු වෙලා ආදරෙන් request කරනවා. ඒ වගේම වීඩියෝ like කරලා දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට වීඩියෝ එක වැදගත් වගේ හිතනවා නම් අනිවාර්යෙන් තවත් චරෝ බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි තවත් ටිකක් කතා නැතුව යමු වීඩියෝ එකට. හරි මේ issue එක හදාගන්න ඉස්සලා අපි කතා කරමු ඇයි මේ වගේ දේවල් වෙන්නේ ඔයාලගේ ෆෝන් එකට කියලා. ඉතින් මේක පොඩක් බලපාන්නේ ඔයාගේ ෆෝන් එකේ සමහරට memory full වෙලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් application ගොඩක් දාගෙන ෆෝන් එක අර normal හිර වෙන තත්ත්වයට උනත් ඔයාලගේ ෆෝන් එක ඇවිල්ලා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා කරන්න ඕන ඔයාලා ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් එහෙම මැනේජ් කරගන්න ඕනේ. කියන වැඩක් නැතිව ඩිලීට් කරලා ඒ කියන්නේ ෆයිල්ස් එහෙම තියෙනවා නම් ඒ දේවල් ඩිලීට් කරලා ඔයාලා මේක හොඳට ෆෝන් එක හදා ගන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එක සතියකට එකපාරක් හරි රැට තියෙනකොට ඕෆ් කරලා තියන්න තිබ්බනම් ඇත්තටම ගොඩක් දුරට හොඳයි. මොකද ඒක ඔයාගේ ෆෝන් එක ගොඩක් සාමාන්‍යයෙන් අර ඕෆ් කරලා තියෙන වෙලාවයි ගොඩක් අර තියෙන ඇප්ලිකේෂන් එහෙම රන් වෙන්නේ නැති නිසා පොඩ්ඩක් ෆෝන් එක නිදහසේ තියන්න පුළුවන්. හරි දැන් අපි කතා කරමු මේ ඉෂුව එක ආවොත් කොහොමද ඔයා හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන පුංචිම දේ දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ටච් වෙන්නේ නැති ෆෝන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මොකුත් මෙහෙම ටච් කරාට ටච් වෙන්නේ නැහැ. දැන් අපි මේක ෆෝන් එක මෙහෙම power off කරන්න බැලුවොත් අපිට මෙන්න මේ power off බටන් එක ඔබන්න විදියකුත් නැහැ. ෆෝන් එක ටච් වෙන්නේ නැහැ. සමහර විට ඔයාගේ ෆෝන් එක black screen වෙట్లా තියෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ආවොත් ඔයාලා කරන්න ඕන එකම දේ තමයි ඔයාලගේ ෆෝන් එකේ මෙතන මේ power off කරන බටන් එකයි මෙතන මේ volume up down බටන් එක තියෙනවා. ඉතින් මේ බටන් දෙක මෙන්න මෙහෙම ටච් කරන් ඉන්න තියෙන්නේ. ඉතින් මෙහෙම ටච් කරන් හිටියම ඔයාගේ ෆෝන් එක කොච්චර හිරවලා තිබ්බත් ඔයාගේ ෆෝන් එක power off වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කරලා power off කරගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එක off වෙලා තියෙන්නේ. ඒකලා ඉබේම ෆෝන් එක reset වෙලා on වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ ආව ගොඩක් කට්ටියට මෙන්න මේ විදිහට කරාම මේ ප්‍රශ්නේ හරියනවා. සමහර ෆෝන් තියෙනවා එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඒ කට්ටියට කරන්න පුළුවන් එක සොලියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ power off කරන්න ඉස්සෙල්ලා ඔයාලගේ මේ SIM tray තියෙන SIM tray එක තියෙනවා. ඉතින් මෙන්න මේක ගලවලා අයින් කරන්න. ඒ කරලා power off කරන්න බලන්න. එතකොට ගොඩක් දුරට හරියනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ chip එකක් එහෙම තියෙනවා නම් මෙන්න මේ වැඩේ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. සාමාන්‍ය chip එකට වෛරස් ගියාම මෙන්න මේ ෆෝන් එකේ හිර වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලගේ ෆෝන් එකේ තියෙන SIM tray එක ගලවලා අයින් කරන්න ඉස්සෙල්ලාම ඊළඟට මෙන්න මේ විදිහට නැවත මේ power up down බටන් දෙකෙන් එකක් ඔබලා මේ ෆෝන් එක ඕෆ් කරලා ඒක රීසෙට් වෙන්න දාන්න. එතකොට මේක ඉබේම වෙනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මෙහෙම ෆෝන් එක සාමාන්‍යයෙන් power බටන් එකයි ඕෆ් කරලා ෆෝන් එක ස්ක්‍රීන් එක නිවිච්ච ගමන්ම මේ බටන් එක අතාරින්න. නැත්නම් ඔයක ෆෝන් එක රීසෙට් කරන්න දෙන මොඩ් එකකට යනවා. ඉතින් අර අපි සාමාන්‍යයෙන් අර ලොක් කඩන ක්‍රමයක් තියෙන අන්න ඒ ක්‍රමයට යනවා. එහෙම වුණොත් ඔයාලට ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේ ෆෝන් එකේ බල්බ් එක නිවිච්ච ගමන්ම ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් වෙච්ච ගමන්ම අත ගන්න ඕනේ මේ බටන් දෙකෙම. නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ඒ කියන්නේ මේක රීසෙට් වෙලා යන්න උනා ෆෝන් එකේ ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අර විදිහට කරන්නේ. නැත්නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි එහෙනම් වීඩියෝ එකේ කියන්න දෙන ඔච්චරයි. මම හිතනවා ඔයාලට මේ චූටි වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා.